හෙලෝ යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්න අද වීඩියෝ එකට. ඉතින් මිනිස් වර්ග 16ක් ගැන කරන වීඩියෝ එකේ අන්තිම වීඩියෝ එක තමයි මේක. ඉතින් මේ වීඩියෝ කරාට පස්සේ මිනිස්සු වර්ග 16 ගැන මම සම්පූර්ණ කරලා ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ 16 බලුවාට පස්සේ ඔයාගේ පර්සනල් වර්ගය මොකක්ද කියලා ඉක්මනින්ම අඳුරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් INFP පර්සනල් ටයිප් එක ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් INFP ලා තියාලනේ ඉන්ට්‍රෝවර්ට්ලා. ඒ කියන්නේ මිනිස්සු අඩු පිරිසක් එක්ක, ඒ කියන්නේ මිනිස්සු සමූහයක් එක්ක වැඩි වෙලාවක් ඉන්න අපහසුයි මෙයාට. මිනිස්සු ගොඩාක් දෙනෙක් එක ඉන්නකොට මෙයාලගේ මානසික ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ මොලේ බැටරියක් වගේ දෙයක්. මිනිස්සු සමූහයක් එක්ක මිනිස්සු පිරිසක් එක්ක ගොඩ වෙලාවක් ඉන්නකොට මෙයාලගේ මොලේ බැටරිය බහිනවා. තනියම ඉන්නකොට බැටරිය charge වෙනවා. එයාලගේ හැටි ඉතින් INFP ලා ඉතින් දවසේ වැඩි වෙලා තනියම තමයි ඉන්නේ. වැඩිය හැමලේම මිනිසුත් එක්ක ඉන්න ගතිය අඩුයි. හරියට මම මුලින්ම INFP ලාගේ විද්‍යාත්මක INFP ලා කියන කවුද කියලා විද්‍යාත්මකව මම කතා කරන්න. ඉතින් INFP ලා හැමලේම අවබෝධයෙන් ඉන්නේ. Tamanට මොනවද දැනෙන්නේ, තමන් කරන්න ඕන හොඳ දේ මොකද්ද, නරක දේ මොකද්ද, මේ දේ කරොන්නා හොඳයි, තමන් මේ දේ කරොත් හොඳයි කියලා තීරණය ගන්නෙ එයාට දැනෙන හැඟීම් වලින්. ඒ කියන්නේ තමන්ට දැනෙන හැඟීම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ හින්දා INFP ලා හැමලේම තමන්ට දැනෙන හැඟීම් වලින් තමයි වැඩ ගන්නෙ. මට මේ දේ කරොන්නා හොඳයි, මම මෙහෙ ගියොන්නා හොඳයි කියලා ඇඟට දැනෙනවා. ඒ තමන්ගේ ඇඟට දැනෙන ෆීලිං වලට අනුව තමයි INFP ලා වැඩ කරන්නේ. ඉතින් ඒ යාළගේ හැටි INFP ලාට හොඳ තමන්ගේ හැඟීම්, තමන්ගේ දුකෙන්ද සතුටින්ද ඉන්නේ, ඒ වගේ දේවල් හොඳට දැනෙනවා INFP ට. ඉතින් INFP හැම වෙලේම අවබෝධයෙන් ඉන්නේ තමන්ට දැනෙන දේවල් ගැන. ඉතින් ඒ වගේම INFP ලා ගොඩක් අර තමන්ගේ මොලෙන් තීරණ ගන්නට වඩා තමන්ගේ හැඟීම් වලින් තීරණ ගන්න ගතිය වැඩි. ඉතින් ඒකේ යාළගේ හැටියක්. ඒ වගේම INFP ලා හැම වෙලේම අවබෝධයෙන් ඉන්නේ අනිත් අයගේ උමනා මොනවද, අනිත් අයගේ ආසාවන් මොනවද, අනිත් අය මේ වෙලාවේ කරන්න ඕනේ මොනවද, අනිත් අයගේ උමනා මොනවද කියලා හැම වෙලේම INFP ලා හොඳ අවධානයෙන් ඉන්නේ. ඉතින් ඒක එයාලට තියෙන හැකියාවක්. ඒ වගේම INFP සමහර වෙලාවට අනිත් අයගේ උමනාවන් ගැන ගොඩක් වගකීමෙන් හිතනවා. ඔයා මේ දේ අනිවාර්යෙන් කරන්න. ඒක ඔයාට හොඳයි. දැන් උදාහරණයකට ඔයාට INFP අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඉන්නවනම් INFP එයා හිතමුකෝ එයා කම්මැලිකම ඉන්නවා කියන කන්න පරක් වෙනවා කියලා. එයා ඔයාට කියනවා ඔයා අනිවාර්යෙන් කන්න. ඒක කන්න තියක ඔයාට හොඳ නැහැ. එහම කියලා එක්ක බත් කවන්නද කියනවා. නැත්නම් බත් ගෙනත් දෙන්න හදනවා. බත් බෙදලා දෙන්න හදනවා. ඒ වගේ අර අනික් අයගේ උමනාවන් ගැන ගොඩක් මේ හිතනවා. ගොඩක් වගකීමෙන් හිතනවා. ඉතින් ඒක යාළගේ හැටියක්. ඒ වගේම INFP ලාට හොඳ අනාගතයේ වෙන්න තියෙන දේවල් නිගමනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් අය තමන්ට හෝ අනික් අයට වෙන්න පුළුවන් දේවල්, අනාගතයේ වෙන්න තියෙන කරදර, එහෙම ගැන හොඳ නරක දේවල්, අනාගතයේ වෙන්න පුළුවන් දේවල් ගැන ගොඩක් හිතනවා. ගොඩක් හොඳට නිගමනය කරන්න පුළුවන් අනික් අනාගතයේදී වෙන්න තියෙන දේවල්. ඒ වගේම INFP ලා ගොඩක් කැමති අනික් අයට තමන් ඕන වෙනවට, අනික් අයව ඔය INFP හොයන් එනවට, අනිත් අය INFP ළඟින් ඉන්නවට, අනික් අය INFP තනි කරන්නේ නැතුව ඉන්නවට කැමති. ඒ කියන්නේ අර ඉංග්‍රීසියෙන් කියන්නේ want to be wanted කියලා. ඒ කියන්නේ තමන්ව අනික් අයට උම්මනා වෙනවට ගොඩක් කැමති. දැන් හිතමුකෝ තව කෙනෙක් හැමලේම INFP ට ගොඩක් ආදරයෙන් සලකනවා. නැත්නම් INFP හැමලේම
ඕනේ කොහේ ගියත් INFP වට තමයි කතා කරන්නේ. එන්න මේ අපි දෙන්න මේ මෙහෙ යන්න නැත්නම් අපි කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යනවා INFP ටත් කතා කරනවා එයා එනවද කියලා. එතකොට INFP ගොඩක් කැමතියි. ඒ කියන්නේ අනික් අයගේ දේවල් වලට INFP වත් ජොයින් කරව ගන්නවට INFP ගොඩක් කැමතියි. ඒ වගේම INFP හැමලේම දවසෙන් හැමලේම තමන්ගේ සුව පහසුව ගැන හැමලේම හිතනවා. ඒ වගේම තමන් ලබන අත්දැකීම ගැන තමන් හැමලේම හොඳ අත්දැකීම තමයි ගන්න කැමති. ලස්සන ඇඳුම් සින්දු අහන්න ලස්සන අත්දැකීම් විඳින්න ලස්සන තැන්වල යන්න රස කෑම කන්න ඒ වගේ අර තමන් හැමලේම හොඳ අත්දැකීම එක තමන් හැමලේම කම්ෆර්ටබල් සුව පහසුවෙන් ඉන්න ඒ වගේ හැමලේම හොඳ අත්දැකීමයි INFP හොයන්නේ. ඒකේ එයාගේ අවශ්‍යතාවය. ඒ කියන්නේ දවසින් වැඩි වෙලාවක් එයාලා කම්ෆර්ටබල් විදියට ඉන්න උදාහරණයකට රස්නේ තමන් වැඩ කර තැන රස්නේ නම් INFP ලා පොඩ්ඩක් කැමති. AC එහෙම තියනවා නම් ගොඩාක් කැමති. ඒ වගේම රහ කෑම කන්න ලස්සන තැන්වල යන්න අලුත් අත්දැකීම් ගන්න එයාලා ගොඩාක් කැමතියි. ඒ වගේම INFPට ගොඩාක් ලොකු මතකයක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ලොකු මතක ශක්තියක් තියෙනවා. INFPට ඉස්කෝලේදී පාඩම් කරන දේවල් හැමදේම වගේ මතක හිටිනවා. INFP ගොඩක් බුද්ධිමත් පොතේ වැඩවලට ගොඩක් බුද්ධිමත්. ඉතින් ඒක එයාගේ හොඳ ගතිගුණයක්. ඉතින් INFP ගොඩක් අවංකයි. ඒ කියන්නේ INFP උදාහරණයකට ඔයා INFP කෙනෙක් එක්ක සම්බන්ධකමක් තියෙනවා නම් INFP ඔයාව අතෑර දාන්න තියෙන ඉඩකඩ එහෙම ගොඩක් අඩුයි. මොකද එයාලා ගොඩක් අවංක මිනිස්සු. ඒ කියන්නේ ලෝයල්. ඒ කියන්නේ පක්ෂපාතීත්වය වැඩි. ඒ කියන්නේ තමන් INFP කෙරේ තියෙන විශ්වාසය INFP කඩ කරන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඒ වගේම INFPට ගොඩක් පරණ දේවල් ගොඩක් අතීතයේ වෙච්ච දේවල් උනා මතකේ ඉන්න ගොඩක් අතීතයේ තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අතීතයේ වෙච්ච දේවල් එහෙම හොඳට අනික් අයට කියනවා. අතීතයේ වෙච්ච සුන්දර මතක එහෙම INFP අනික් අයට කියනවා. අනික් අයට කියලා hina වෙන්න එහෙම කැමති INFP ලා. ඒ වගේම INFPට තියෙන දුර්වලතාවය තමයි INFP හැමලේම අනික් අය තමන් ගැන හිතන්නේ මොනවද කියලා වද වෙනවා. ඒ කියන්නේ අනික් අය තමන්ට ගරු කරනවද? අනිත් අය තමන් ගැන ලොකුවට හිතනවද? අනික් අය තමන් ගැන පහත් විදිහේ හිතන්නේ තමන්ගේ සමාජ තරාතිරම තමන්ට අනික තමන්ගේ වටේ ඉන්න අය තමන් ගැන හැමලේම ලොකුවට හිතනවද? තමන් ගැන උසස් විදිහේ හිතනවද කියලා හැමලේම INFP වද වෙනවා. පොඩි දේටත් වද වෙනවා. INFP ගොඩක් තමන් කරන්න යන දේවල් නවත්තනවා. මොකද අනික් එක්කෙනා තමන් ගැන වැරදිද හිතයිද දන්නේ. අනේ අරයා මොනවා හිතයිද දන්නේ මං ගැන. අනේ අරයා මොනවා හිතුවත් දන්නේ මං ගැන. එහෙම කියන්නේ ගොඩක් INFP ලා. මොකද අනික් අය තමන් ගැන හිතයි කියලා හිතන දේවල් ගැන ගොඩක් වද වෙනවා. ඒ හින්දා ඒක එයාලගේ ගැටලුවක් එයාලට තියෙන. එයාලා ජීවිත කාලෙම මේ ගැටලුව තියෙනවා යාළුවනේ. ඒක උපතින්ම එන ගැටලුවක්. ඒ වගේම INFP ලා හොඳ ආකාරයට පරිණත වෙනකොට නැත්තම් වයසට යන්න අනික් අය තමන් ගැන හිතන දේවල් ගැන වැඩි හිතන්නේ නැතු වෙනවා. ඉතින් INFP ලා හොඳ අතර ජීවිතේ හැරෙනකොට INFP ලා කලින් අතීතයේදී තරම් අනික් අය තමන් ගැන හිතන දේවල් ගැන වද වෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. INFP ලා පරිණත වෙන්න අනික් අය තමන් ගැන හිතන විදිය ගැන වැඩිය වද වෙන්නේ INFP ලා ගොඩක් ලොකු සමාජ තරාතිරමකට යනවා. හැමෝගෙම ගෞරවයේ ලක් වෙන වැඩ කරනවා. ඒ වගේ ගොඩක් හොඳ දේවල් කරනවා INFP ලා ගොඩක් පරිණත වෙනකොට ජීවිතේ. ඒ වගේම
INFPලා ඉඳලා හිටලා දවසෙන් පොඩි වෙලාවක් මේ වෙන් කරනවා ගැන INFPලා හැමලේම තමන් ගැන හිතන්නේ තමන්ගේ හැඟීම් තමන් කෙරේ ෆෝකස් කරන අඩුයිනි අනිත් අයගේ සතුට අනික් අයගේ ඉමෝෂන්ස් අනික් අය දුකෙන්ද සතුටින්ද ඉන්න කියලා වැඩිය හිතනවා අඩුයිනි ඉතින් තමන්ටම හිතනවා INFPලා මං හැමලේ මං ගැනමයි නේද හිතන්නේ මා අනික් අය ගැන වැඩි හිතන්නේ නේද කියලා INFPටම හිතෙනවා එම හිතුනාම මේ INFP අනික් අයටත් උදව් කරනවා අනික් අය අනිත් අය සතුටු කරනවා ඒ වගේ ගති තියෙනවා ඒ කියන්නේ අනික් අයට අනික් අය කෙරේ සැලකිලිමත් වෙනවා ඉතින් දවසෙන් ඉඳලා ඉట్లా එහෙම ගතිත් තියෙනවා කියන්නේ තමන් ගැනම හිතන්නේ කියලා තමන්ගේ මොලේ විසින්ම තමන්ට කිව්වට පස්සේ INFPලා අනික් අය ගැනත් හිතන්න පටන් ගන්නවා ඉතින් දවසෙන් සුළු වෙලාවක් එහෙම හිතන්නේ ඒ කියන්නේ අනික් අය ගැනත් පොඩ්ඩක් වද වෙනවා අනික් අය දුකෙන් සතුටින්ද ඉන්නේ කියලා ගැනත් පොඩ්ඩක් වද වෙනවා INFPලා ඒ වගේම මං කලින් කිව්වා වගේ INFPලා අනික් අයගේ උමනාවන් ගැන ගොඩක් වද වෙනවා එයන් ගොඩක් සැලකිලිමත් විදිය බලන්නේ ඔයා කොහොම හරි මේ දේ කරන්න. ඒ කියන්නේ අනික් අයගේ උමනාවන් තමන්ගේ කරගෙන අනික් කෙනාට කියනවා. ඒ කියන්නේ අනික් අයගේ උමනාව තමන්ගේ වගේ තමයි INFPට දැනෙන්නේ. එතකොට අනික් අයට කියනවා. මේ ඔයා මේ දේ කරන්න නැත්තම් ඔයාට හොඳ නැහැ. ඔයා දැන් බත් කන්න. ඔයා දැන් මෙහෙ කරන්න. ඔයා දැන් බෙහෙත් ගන්න කියලා ගොඩක් වාකීමෙන් කියනවා. ගොඩක් දැඩි විදිහට කියනවා. මොකද අනික් අයගේ උමනාවන් ගැන හැම වෙලේම වගකීමෙන් හිතන්නේ. INFPලා. ඒ වගේම INFPලා දෙයක් කරන්න කලින් හැම වෙලේම තමන්ගේ ඉන්ටෙන්ෂන් එක කියන්නේ තමන්ගේ තමන් කරන්න යන දේ ගැන ගොඩක් අනික් කෙනාට කියනවා. මම මේ දේ කරේ මේ හින්දා. ඒ කියන්නේ තමන් ඒ දේ කරපු හේතුව අනික් කෙනාට කියන ගතිය වැඩි. දැන් ඒ කියන්නේ තමන් මොකක් හරි ඒ කියන්නේ තමන් එදිනෙදා කරන දේවල් කරපු හේතුව ගොඩක් අනික් අයට කියන ගතිය වැඩි INFPලා. ඒක ගොඩක් පොඩි දෙයක් හොඳේ. මේ ඒ වගේම INFPලා තමන් අනික් අයට දෙන අත්දැකීම ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනික් අයට පේන්න ලස්සනට අඳින්න අනික් අයට අනික් අයගේ ජීවිතේ පහසු වෙන්න වැඩ කරන්න අනික් අයට තරහ යන්නේ නැති වෙන්න වැඩ කරන්න එහෙම ලොකු හැකියාවක් නැහැ INFPලට. ඒ හින්දා INFP අනික් අයට මොන වගේ අත්දැකීමක්ද දෙන්නේ කියලා ලොකු අවබෝධයක් නැහැ. සමහර විට INFP කරන දේවල් වලින් අනික් අයට තරහා යන්න පුළුවන්. අනික් අයට කරදරයක් වෙන විදිහේ වැඩ INFP කරන වෙලාවල් තියෙනවා ගොඩක්. මොකද INFP තමන් මොන වගේ අත්දැකීමක්ද අනික් මනුස්සයාට දෙන්න කියලා අවබෝධයක් එහෙම නැහැ ලොකුවට. ඒ හින්දා INFPලා හැම වෙලේම හිතන්නේ තමන් ගන්න අත්දැකීම ගැනනේ. තමන් රහට කන්න හොඳ අත්දැකීම් විඳින්න හොඳ තැන්වල යන්න සැප පහසුවෙන් ඉන්න තමන් ලබන අත්දැකීම ගැන තමයි INFPලා වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නේ. තමන් අනික් අයට දෙන අත්දැකීම ගැන ලොකුවට සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද එහෙම හැකියාවක් නැහැ. අනික් අයට හොඳ අත්දැකීමක් දෙන්න ලොකුවට හැකියාවක් නැහැ. ඒ හින්දා අනික් අයට පේන්න ලස්සනට අඳින්න අනික් අයට රහ කෑම හදලා දෙන්න අනික් අයට පේන අනික් අයට ජෝක් කරලා hina වෙන්න එහෙම INFP ලොකුවටම ඒ ගැන ඒවට නෑ. මොකද තමන් ලබන අත්දැකීම ගැන තමයි වැඩියෙන්ම අවධානයක් දෙන්න INFPලා. ඒ වගේම INFPගේ යකා ඉස්සරහම ඔයා දන්නවනේ හැමෝගෙම ඇඟ ඇස්සේ හැම පර්සන්ට මිනිස් වර්ග 16ම ඇඟ ඇස්සේ යකෙක් ඉන්නවා. ඒ යකා ඉස්සගත්තම ඉතින් ගොඩක් දරුණු දේවල් තමයි වෙන්නේ. අනික් අයගේ ජීවිත පව නැති වෙන්නේ අනික් කෙනාගේ යකා ඉස්සරහම. ඉතින්
INFPලට ගොඩක් තරහ හිතෙන වැඩක් කරා. ඒ කියන්නේ ඔයා අනික් කෙනාව INFPගේ INFPගේ INFPව සමීපව දන්න අය හැමෝම ඉස්සර INFPව ලැජ්ජ කරාම INFPව පහත් කළ සැලකුවාම INFPට අගෞරව වෙන විදිය වැඩ කරාම INFP එයාගේ සමාජ මට්ටමින් පහට වැටෙන මොනවයි කරාම ඒ වගේ දේවල් කරාම INFPට ගොඩාක් තරහා ගිහින් එයාගේ යකා විස්සෙනවා. INFPගේ යකා විස්සුනාම INFP ගොඩක් මං කිව්වේ INFP වැඩිය මොලෙන් තීරණ ගන්නවට හැංගීම් වලින් තීරණ ගන්න කියලා. හැබැයි යකා විස්සුනාම INFP මොලෙන් තීරණ ගන්න. මොලෙන් හිතලා අනික් කෙනාට බයිනවා, කෑ ගහනවා. එහෙම නැත්නම් අනික් කෙනාට හිරියරයක් වෙන විදිහේ වැඩ කරනවා. මොලේ කල්පනා කරලා තමන්ගේ දැනුම වැරදි විදියට පාවිච්චි කරලා අනික් කෙනාට හිරියරයක් වෙන විදිය නැත්නම් අනික් කෙනාගේ ජීවිතේ නැති කරන විදිහේ දේවල් පවා INFPට කරන්න පුළුවන්. මොකද යකා විසුනාම ඉතින් අපි දැනගන්න ඕන INFPගේ යකා විසන විදිය වැඩ නොකර ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද කාගේවත් යකා විසන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඒ හින්දා INFPට අගෞරව කරන්න එපා. INFPට හැමලේම සමාජයේ අනික් පොඩක් ලොකුවට හිතන්න INFP ගැන. INFP ගැන පහත් විදිහට හිතුවොත් එයාට තරහ යනවා. ඒ වගේම සමාජයේ ලොකු තරහක් තියෙනවා. සමාජයේ ඉහළ මට්ටමේ ලොකු ගෞරවයක් තියෙන මිනිසෙක් වෙන්න එයාට උදව් කරන්න. එයාගේ සමාජ තරහා තියෙනවා. සෝෂල් ස්ටේටස් එක පල්ලෙහාට යන විදිහේ බහින විදිහේ වැඩ කරන්න එපා. ඒ වගේ දේවල් නොකර හිටියොත් ගොඩක් වෙලාවට INFP තරහ යනවා අඩුයි. හරි යාළුවෝ, ඉතින් මේවා තමයි ඉතින් විද්‍යාත්මක කරුණ INFP ගැන. ඉතින් මට INFPලාත් ඉතින් මේ සමාජයේ ටිකක් අඩුයි. මට INFPලා 4-5 දෙනෙක් නම් හම්බෙලා තියෙනවා. ඉතින් අපේ අම්මත් INFP කෙනෙක්. ඉතින් මගේ අම්මා ගොඩක් සමාජශීලී ගතිය ගොඩක් අඩුයි. තමන් හැමලේම රහ ජාති කන්න තමයි ගොඩක් කැමති. තමන් කම්ෆර්ටබල් විදියට සුව පහසුව හැමලේම ඉන්න තමයි කැමති. අලුත් අත්දැකීම් ලබන්න ටිකක් බයයි. මොකද අලුත් සමහරවිට නරක අත්දැකීමක් ලැබෙන්න පුළුවන්, හොඳ අත්දැකීමක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම හොඳ මතක ශක්තියක් තියෙනවා. අනික් අයගේ උමනාවන්, උදාහරණ මගේ අම්මා මගේ උමනාවන් ගැන ගොඩාක් හිතනවා. සමහරවිට කෑම අහන්නෙත් නැතුව කෑම බෙදලා දෙනවා. කෑම බෙදලා අරගෙන. මොකද අනික් අය උමනාවන් තමන්ගේ උමනාවන් වගේ තමයි INFPට හිතෙන්නේ. ඒ වගේම INFPලා ගොඩක් බුද්ධිමත්. හොඳේ සමහර විට මේ පර්සන් වර්ග 16 මිනිස් වර්ග 16න් ගොඩාක්ම බුද්ධිමත් මිනිස් වර්ගයක් තමයි INFP කියන්නේ. හැබැයි එයාලා උපතින් බුද්ධිමත් නෑ. එයාලා තමන්ගේ දැනුම වැඩි කරගන්න තමයි එයාලා බුද්ධිමත් වෙන්නේ. සමහර INFPලා ඉන්නවා පොතක් කියවන්නේ, අලුතෙන් දැනුම මොලේට එකතු කරගන්නේ. ඉතින් එතකොට එයාලා බුද්ධිමත් නෑ. එයාලා හැමලේම අනික් අයගෙන් බැනුම් අහනවා. එයාලා මෝඩෙක් එහෙම කියලා අනික් අය කියන අවස්ථා තියෙනවා. මොකද INFP තමයි තීරණය කරන්න ඕන. තමන් බුද්ධිමත්ම මිනිසෙක් වෙනවද තමන් බුද්ධිමත් නැති, ඒ කියන්නේ බුද්ධිමත් නැති වැඩ කරන මිනිසෙක් වෙනවද කියලා INFPම තමයි තීරණය කරන්න ඕන. ඉතින් ඔයා INFP කියන ඔයා දන්න INFP කෙනෙක් ඉන්නවනම් පොත් පාඩම් කරන්න, අවුතෙන් දැනුම ලබා ගන්න. ඉතින් INFPලාට හොඳ මතක ශක්තියක් තියෙන හින්දා එයාලා පාඩම් කරන හැමදේම වගේ මතක හිටිනවා. එයාලා මතක හිටිනවා කියන්නේ එයාලා පාඩම් කරන්න හැමදේම මතක හිටිනවා. එතකොට එයාලා ටික ටික බුද්ධිමත් වෙනවා. ඒ කියන්නේ අනික් අයට කරදරයක් වෙන විදිහේ වැඩ කරන්නේ. INFPව හොයන් එනවා අනිත් මිනිස්සු උපදෙස් ගන්න. මොකද එයාලට තියෙන දැනුම කාටවත් නැහැ. ඒ හින්දා ඔයා INFP කියන ඔයා පාඩම් කරන්න, ඔයා යම් ශේෂ්ත්‍රයක් ගැන ඔයා ආස ෆීල්ඩ් එකක් ගැන ඔයා ආස දේ
හොයාගෙන ඒ ආස දේ වෙනුවෙන් වැඩ කරන්න ඉගෙන ගන්න අවුතෙන් දැනුම හැමදාම එකතු කරගන්න. මොකද දැනුම වැඩි වෙන්න අනික් අය ඔයාව හොයාගෙන එනවා. මොකද අනිත් අයට ඒ දැනුම ඕනි. ඒ හින්දා INFP තමයි තීරණය කරන්න ඕනේ. ඔයා බුද්ධිමත් මිනිසෙක් වෙනවද නැත්නම් බුද්ධිමත් නැති වැඩ කරන මිනිසෙක් වෙනවද කියලා ඔයාම තමයි තීරණය කරන්න ඕනේ. ඉතින් INFP ලා ගොඩක් දේශපාලන පැත්තට බර ගතියක් තියෙනවා. ඒ වගේම INFP ලා ගොඩක් මේ INFP ලා ගොඩක් තමන්ගේ ලෝකේ ජීවත් වෙන්නේ ඒ කියන්නේ තමන්ගේම මනෝ ලෝකෙක තමයි ජීවත් වෙන්නේ. අර මේ ගෙවෙන මොහොතේ ජීවත් වෙන ගතිය අඩුයි INFP ලා. තමන්ගේ මනෝ ලෝකයේ තමයි ගොඩක් වෙලාට ඉන්නේ INFP ලා. ඒක වැරද්දක් නෙමෙයි. ඒක එයාලගේ හැටි. ඉතින් හරි යාළුවා ඉතින් මං හිතනවා INFP ලා ගැන ගොඩක් දේවල් මං කතා කරා කියලා. ඉතින් මොනවයි තියෙනවා ප්‍රශ්නක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න යාළුවා. ඉතින් මට පුළුවන් උපරිම උදව් කරන්න. ඉතින් ඒ වගේම මම මේ දැනුම ලබා ගත්තේ CS ජෝසප් කියන YouTube channel එකේ මම description එකේ දාලා තියෙනවා. ඉතින් INFP ලා වැඩි විස්තර දැනගන්න එයා තමයි නියම ගුරුවරයා. ඉතින් මේ වීඩියෝ 16 කරන්නම එයාගෙන් ලබාගත්තේ දැනුම තමයි උපයෝගී වුණේ. ඉතින් එයා දන්නවා MBTI මිනිස් වර්ග 16 ගැන ගොඩාක් ලොකු අවබෝධයක් එයාට තියෙනවා. එයා හරියටම තහවුරු කරගත්ත දේවල් තමයි එයා වීඩියෝ වලින් කියන්නේ. ඉතින් මම මේ වීඩියෝ 16ම අර මන් නොදන්න දෙයක් කිව්වේ නෑ යාළුවනේ. මන් දන්න ඇත්ත විතරයි කතා කරේ. මං එහෙම නොදන්න දේවල් කතා ගන්න කියේ නෑ. මම එහෙම කතා ගන්න ඕනේ නෑ. මන් දන්න දේ දන්නවා, දන්න දේ කියනවා, නොදන්න දේ දන්නේ නෑ. මිනිස් වර්ග 16 ගැන දන්න දේවල් ටික තමයි මේ වීඩියෝ 16ම කතා කරේ යාළුවනේ. හරි යාළුවනේ ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ඉතින් කරන වැඩ ටික හොඳින් පරිස්සමෙන් කරන්න යාළුවනේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.